ඇවිද ගන්න බැරි අසරණ බවුන්ට පිට වෙන රත්තරන් කොල්ලෙක් මට හමුුණා නුවරදී මේ ලහිරු. ඉතින් ලහිරු මල්ලි ඔය රියානතුරු වලට භාජනය වෙලා ඇවිද ගන්න බැරි බවුන්ට කරත්තයක් හදලා ආපහු ඇවිදින්න පුළුවන් කරලා දිනවා. ඉතින් මල්ලිත් එක්ක පොඩි විස්තරයක් අද කතා කරමු. යංගු මල්ලි ඇතුළට. ඒ සතෙක් අර ඒ රෝද කරත්තෙට දාලා ඇවිදගෙන එන සතුට මම දන්නේ ඒක කොහොම මට ඒක විස්තර කරන්න බෑ. මොකද මං අඬපුවාර අනන්තයි. ලංකාවේ වීදි සිනුකයෝ කියලා જાතියක් නැහැ. ඒ කියන්නේ ගෙවල් වල හදපු කට්ටියම තමයි පාරට දාලා තියෙන්නේ. අර සබහාදාමත් එක්ක ගනුදෙනුවක් කරනකොට ඒකේ ආපහු ප්‍රතිඵලයක් අපිට තියෙනවා. තමන්ගේ බබාගේ උපන්දිනේට මල්ලි අපි කේක් කපන්නේ නැහැ. මට වීඩියෝ එකක් එවන්න මල්ලි අපි ඒ බවෝ ඇවිදුමු. රටේ ඉන්න අක්කලා දෙන්නෙක් තුන් දෙනෙක් එයාලා මට උදව් කරනවා. ලංකාව වටේම යනවා. සමහරනේ මට බව්වෙක් දැක්කොත් මට මෙයා ඇවිදවන්නටම හිතෙනවා. හැබැයි මුදල් අතින් දුප්පත්. ඉතින් සෑහෙන වියදමක් යනවා. ඒකයි මම කිව්වේ අර ආර්ථික ශක්තියක් තියෙනවා නම් ඒ පිරිවෙල දරලා වැඩේ කරගත්තොත් තව කෙනෙකුට උදව් කරන්න පුළුවන් නේද? ඉතින් ලහිරු මල්ලි කොහෙද ගම? මම දිගනේ. දිගන තමයි ගම. ඉතින් නුවර ප්‍රදේශයේ. දැන් මොකද්ද මේ කරන වැඩේ? මේකෙන් වෙන්නේ අයියේ කතා කරගන්න බැරි. ඒ කියන්නේ පාරේ අහිංසක බව්වෝ වාහන වලට ඇක්සිඩන්ට් වෙනවා. එතකොට ඒ බව්වන්ගේ සුසුම්නාව ඩැමේජ් වෙනවා. ඒ ඩැමේජ් වුනහම යාළගේ ඒ කොන්දෙන් පිටිපස්ස ඔක්කොම පණ නැහැ. එතකොට මෙයාලා කරන්නේ ඇදගෙන යන එක තමයි කරන්නේ කකුල් දෙක. කකුල් අපි අර පාර දකින්නනේ මේ බල්ලෝ කකුල් දෙක ඇදගෙන යනවනේ. ඒ එහෙම වෙච්චයි. එහෙම වෙච්චයි. ඊට පස්සේ මේකේ තව තියෙනවා මේ ස්නායු ආබාධ වෙලා ඇති වෙච්ච කට්ටිය ඉන්නවා. ඒ ඔක්කොම වුණොත් වෙන්නේ අර කකුල් දෙක ඇදගෙන යන ලෙඩේ හැදෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ ඇදගෙන යනවා ආයි ඇවිදින්න බෑ. ඒකට ඉතින් සෑහෙන කාලයක් බෙහෙත් කරලා ඒක ඉතින් 80ක් 90ක් විතර තමයි හරියනවා නම් තියෙන්නේ. 90ක් 95ක් විතර පොඩි ප්‍රමාණයක් තමයි හරියන්නේ. ඉතින් ඒ කට්ටියට ඇවිද ගන්න බැරි හින්දා අපි හදනවා මේකට ඩෝග් කාඩ් එකක්. ඒ කියන්නේ වීල් චෙයා එකක්. රෝද කරත්තයක්. ඔව්. ඒ කරත්තෙට දැම්මහම මෙයාලට අර ඇවිද ගන්න බැරි හීනේ තමයි අපි දෙන්නේ. කියන්නේ මෙයාලා එකම තැන එකම කූඩුවකට වෙලා ගුලි වෙලා ඉන්නවරින්ට ඇවිද ගන්න බෑ. එතකොට මෙයාලගේ අර තියෙන සම්පූර්ණ ක්‍රියාවලිය එකම තැන හිර වෙනවා. එතකොට එයාගේ කිසිම දෙයක් එයාට සාමාන්‍ය විදිහට කරගන්න බෑ. එතකොට අපි මේ ඩෝග් කාඩ් එක දැම්මහම එයාලා සාමාන්‍ය විදිහට අර එයාලා කරගන්න දේවල් කරගන්න පුළුවන්. එතකොට ඇවිදින්න පුළුවන් ඉස්සරහ. හැබැයි මේකේ ඉස්සරහා අත් දෙක හොඳට තියෙනවා නම් පිටිපස්සහට රෝද කරත්තයක් අය කරන්න පුළුවන්. එතකොට දැන් ඉස්සරහත් කකුල් දෙක ඩැමේජ් වෙලා පිටිපස්සහත් නැතුව ඉන්නවනේ. එතකොට ඉතින් කරන්න තියෙන්නේ අපිට රෝද 4ක් දාලා රෝද කරත්තයකින් ඇවිදිනවා කියන එක අමාරුයි. තව කවුරු හරි එක්කෙනෙක් ඒක ඇවිද්දගෙන යන්න ඕන. එතකොට මල්ලි දැන් මේ වෙනකොට කරත්ත කීයක් නොමිලේ හදලා තියෙනවද? මේ වෙනකොට කරත්ත 80 පැනලා තියෙනවා. දැන් මං හිතන්නේ ඔක්කොම 100 වෙන්න තව එකක් විතර තියෙන්නේ මං හිතන්නේ. ඒ කියන්නේ සෑහෙන පින් අතේ වැඩක් කරලා දිනවා. එක තැන් වෙච්ච බව්වෝ 100කට ඇවිදින්න උපකාරලා දිනවා මේ ලහිරු මල්ලි. ඉතින් මල්ලි දැන් සාමාන්‍ය මේ වගේ කරත්තයක් හදන්න යනවනේ වියදම. ඔව්. කොහොමද ඒ දේවල් කරගන්නේ? ඇත්තටම ගොඩක් මේකට සාමාන්‍යයෙන් වියදමක් යනවා ඇත්තටම. එතකොට මට මෙතන ඉඳලා රටේ ඉන්න අක්කලා දෙන්නෙක් තුන් දෙනෙක් ඊට පස්සේ ඇන්ටිලා කීප දෙනෙක් ඉන්නවා. එයාලා මට උදව් කරනවා රෝද හැම ගන්න. ඒක ඉතින් අර කාලෙන් කාලෙට තමයි ඒක වෙනවා. ඉතින් ඉතුරු දේවල් වලට සමහර ඔය ලොකු බව්වෝ ඉන්න ගෙවල් වලින් රෝද කරත්තයක් හදාගත්තාම එයාලා ඉතින් අපිට මුදලක් දෙනවා. මොකද මම ඒ මුදලින් කරන්නේත් අර නැති බැරි කට්ටිට ආපහු රෝද කරත්තයක් දාන එකනේ. ඉතින් ඒ වගේ මුදල් වලින් මට ලේසි අර මුදල් නැතුව දාගන්න බැරුව අසරණ වෙලා ඉන්න කට්ටිය ඉන්නවනේ. එතකොට ඒ බව්වන්ට මට පිහිට වෙන්න පුළුවන් මේ ලේසියෙන්ම මේ වැඩේ. ඒ මුදල් වලින් නේද? ඉතින් ඔයාලගේ ගෙවල් වලත් ඒ වගේ අනතුරකට ලක් වෙලා ඇවිද ගන්න බැරි බව්වෙක් ඉන්නවනම් ඉතින් මේ මල්ලිගෙන් ඒ වගේ දෙයක් කරගන්න ඕනේ. ඔයගලන්ට ආර්ථික ශක්තියක් තියෙනවා නම් ඒකට සහයෝගයක් වෙන්න ඒ පිරිවැය දරන්න. ඉතින් ඒ දේ කරන්න. මොකද එතකොට ඒ මල්ලිට පුළුවන් ඒ මුදල් වලින් තවත් අර නැති බැරි කෙනෙකුට ඒ අවස්ථාව නොමිලේ ලබා දෙන්න නේද? ඉතින් මල්ලි දැන් ලංකාව වටේම යනවා. ලංකාව වටේම යනවා. කොහෙද දුරම ගිහිලා කරත්තයක් දාලා දෙන්නේ? අපි ගිහින් තියෙනවා
විලච්චියට හ්ම්. ඒ කියන්නේ අනුරාධපුරම සෑහෙන දුර මම හිතන්නේ කිලෝමීටර් බර ගාණක් තියෙනවා දැන් 500ක් එහෙම යනකොට මල්ලි දැන් කරත්තෙට අමතරව දැන් ගමනටත් වියදමක් යනවා නේ බස් එකේ යන්න ඕනේ ත්‍රිවිල් වල යන්න ඕනේ ඔව් ඉතින් ඒ දේවලුත් ඔව් මොකද මම මායි තව අයිය කෙනෙකුයි තමයි එකතු කරගෙන යන්නේ හ්ම්. එතකොට ඉතින් සෑහෙන වියදමක් යනවා සෑහෙන වියදමක් යනවා දැන් ළඟදී යන්න තියෙනවා අපිට කඹුරු පිටියට ඒ කියන්නේ මාතර කඹුරු පිටිය මම හිතන්නේ මම යන ලොකුම දුර වෙන්න ඇති කිලෝමීටර් යන්න එන්න තියෙනවා 600ක් විතර හහ මේ ඉතින් ඒකයි මං කිව්වේ ඇත්තටම ලොකු පිරිවැයක් යනවා මේ කරත්තේ හදන්න මේකට රෝද ගන්න එහෙම නේද එතකොට ට්‍රාන්ස්පෝර්ට් එකට බස් එක යන්න ඕනේ ඉතින් ඒ පැත්තට බස් එක යනවා කියලා දැන් ඉතින් බර ගන්නක් යනවා ඉතින් මාතර පැත්තට නම් මම හිතන්නේ බර ගානක් යනවා වියදම යනවා මම හිතන්නේ බස් එකට 10000ක් විතර 1000ක් විතර බස් වියදම යනවා ඉතින් ඒකයි මම කිව්වේ අර ආර්ථික ශක්තියක් තියෙනවා නම් ඒ මුදල ඒ පිරිවැය දරලා වැඩේ කරගත්තොත් තව කෙනෙකුට උදව් ගන්න පුළුවන් නේද ඉතින් එතකොට දැන් ඇයි මේ වගේ වැඩක් පටන් ගත්තේ ඇත්තටම මේක මම තැනකින් දැම්මා කියන්නේ මම මේ YouTube එකේ වැඩ කරනකොට මට කතා කළා මෙහෙම එකක් තියෙනවා කියලා කිව්වා. හැබැයි මම හොයපුවම තැනක් හම්බුණා මට. හැබැයි ඒ තැනට මට දාන්න ඔක්කොම 40ක් 50ක් විතර ගියා. මොකද ඒ සතා සෑහෙන දුරක ඉඳන් මම ට්‍රීවිල් එක ගෙන්නුවා. ඊට පස්සේ එතන රෝද කරත්තට යන වෙනම මිලක් තියෙනවා. ඉතින් ඒ මිලත් එක්ක මම කල්පනා කරා මේක මට පුළුවන් වැඩක්. ඉතින් මම මේක try කරලා බලන්න ඕන. මොකද එතකොට මට එච්චර ලොකු cost එකක් දරන්න ඕනේ නැහැ. මොකද ඇත්තටම එහෙම සමහර ඉන්නවා බව්වන්ට ආදරේ. හිත හොඳයි මාරම විදිහට. ඒක මං හිතන්නේ මිල මුදල් කෝටි ගාණක් තිබ්බත් ගන්න බෑ. හැබැයි මුදල් අතින් දුප්පත්. ඉතින් ඒ කට්ටියට මේ වැඩේ ඇත්තටම මට නොමිලේ කරලා දෙන්න උවමනාවක් තියෙනවා. ඒ කියන්නේ කරනවා. ඉතින් අර මේ දවස්වල ඉඳන් මට සෑහෙන දවසකට එනවා රෝද කරත්ත දාන්න කියලා මං හිතන්නේ WhatsApp එකට මැසේජ් 10 15 වෙනවා. එතකොට කොහොමත් මං හිතන්නේ දැනට 100කට එහා ඇවිල්ලා තියෙනවා. මට හැබැයි ඉතින් අර ඒ ඔක්කොම බාර ගන්න අමාරුයි. මොකද මේකට යන කොස්ට් එකත් එක්ක ඔක්කොම හා කියලා කරන්නම් කියලා බාර ගන්න ටිකක් අමාරු තත්යකට වැටිලා තියෙනවා දැන්. අනිත් එක මල්ලි දැන් මේ දේ ඔයා වීදි සුනකයන්ට කරන්නේ නැහැ නේද? ඒ කියන්නේ දැන් මේ කරත්තයක් දැම්මොත් ඒව බලා ගන්න එපා. ඔව් අනිවාර්යෙන්ම. මොකද වීදි සුනකයෙක් කියන්නේ ඇත්තටම මම මේ කියනවා ලංකාවේ වීදි සුනකයෝ කියලා જાතියක් නැහැ. ඒ කියන්නේ ගෙවල් වල හදපු කට්ටියම තමයි පාරට දාලා තියෙන්නේ. කියන්නේ රෑෂ් එකක් හැදිලා පැටවු දැම්මහම කොහේ හරි රටකට යනවනම් මොකද කෙලින්ම පාරට දාලා තමයි ඒක තමයි ඔය බෝ වෙලා ඒ කියන්නේ වීදි සුනකයෝ කියලා කියන්නේ. ඔව්. එතකොට දැන් මේ වගේ සතෙක්ට මේ වගේ රෝද කරත්තයක් දාලා පාරේ නිකන් ඇවිදවන්න බෑ. මොකද මේක ගලවන්න ඕන මේක දාන්න ඕන මොකද මේක දාගෙන කානුවකට එහෙම වැටුනොත් අර වෙලා තියෙන ඩැමේජ් එකට වැඩිය තව ලොකු ඩැමේජ් එකක් වෙනවා. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් කරන්නේ එකටම එහෙම මට මැසේජ් එකක් ආවොත් මම කරන්නේ ඉස්සෙල්ලාම වීඩියෝ එකක් YouTube එකේ Facebook එකේ දාලා ගෙයක් හොයනවා යාට. එහෙම නැත්නම් බාර ගන්න තැනක් හරි ගෙයක් හරි. ඊට පස්සේ තමයි රෝද කරත්තයක් දාලා දෙන්න පුළුවන්. ඉතින් අර ගොඩක්ම මේක වෙන්නේ ගෙවල් වල ඔය ඇක්සිඩන්ට් වෙන පාරට ගිහින් ඇක්සිඩන්ට් වෙන කට්ටියගේ තමයි ගොඩක් දුරටම දාන්න ලේසි. එතකොට බලා ගන්න කට්ටියක් ඉන්නවා අයිතිකාරයෙක් ඉන්නවා. ඒ හින්දා ඒක ගොඩක් ලේසි. එතකොට මල්ලි දැන් ඔය වගේ සතෙකුට මේ වගේ කරත්තයක් දාපුවම කොහොමද ඒගොල්ලන්ට සන්තෝෂද? අයි කියන්නේ මං හිතන්නේ මට කෝටි ගාණක් ටිකට් එකක් ඇති. සල්ලි තියෙන ඕන තරම් තියෙයි. හැබැයි ඒ සතෙක් අර ඒ රෝද කරත්තෙට දාලා ඇවිදගෙන එන සතුට මම දන්නේ ඒක කොහොම මට ඒක විස්තර කරන්න බෑ. මොකද මං අඬපුවාර අනන්තයි. ඒ කියන්නේ රෝද කරත්තේ දාන්න කලින් අඬනවා බව්වා ඉන්න විදිය දැකලා. පස්සේ බව්වට රෝද කරත්තේ දාලා මම අඬනවා සතුටු දැකලා. ඒක මෙහෙමයි කියලා මේ මට විස්තර කරන්න බෑ අයියේ. ඒක හරි ඒක මං හිතන්නේ තව කවුරු හරි ඒක දැක්කනම් ඒ කෙනාට අනිවාර්යෙන් ඇඬෙනවා. මොකද ඒක මොකද සතාට කතා කරගන්න බෑ නේද? කතා කරන්න බෑ මුකුත් කියන්න බෑ. මට රිදෙනවද මට කන්න නැද්ද එහෙම කිසිම දෙයක් කියන්න බෑනේ. ඇත්තටම එතකොට සමහරක් වෙලාවට දැන් හොඳට ඉන්න බව්වෙක්ට කකුල් හතරම තියෙනවා. එයාට සමහරක් වෙලාවට ඇවිදගෙන ගිහිල්ලා අඩුම දවස් දෙකකට සැරයක් හරි කාලා ජීවත් වෙන්න පුළුවන්. දැන් මේ වගේ බව්වෙක්ට ඇදගෙන යන්න බෑ. ඒ කියන්නේ පොඩි දුරක් ගියොත් මෙයාගේ ඇටකෝට්ටටම ගෙවෙනවා.
ඒ කියන්නේ ඒක ඒ කියන්නේ කකුල් දෙක. ඕ කකුල් දෙක එයාට තේරෙන්නේ නැහනේ. ඔව්. මොකද ඒකේ ස්නායු මේවා වල සුසුම්නාව ඩැමේජ් වුනහම ඒ හරිය පණ නැහැ. ඊට පස්සේ ඒ කෑල්ල වර්ධනය වෙන එකත් අඩු වෙනවා. මොකද ඉස්සරහ කෑල්ල හොඳට තිබ්බත් පිටිපස්ස ඒ කැඩිටි ඩැමේජ් එකෙන් පිටිපස්ස චූටි වෙනවා. එතකොට ඉතින් අර ඒක සමහර සත්තු ඉන්නවා දැන් එහෙම කකුල තියෙද්දි යාට දැනෙන්නෙම නැහනේ මේ මගේ ඒවා කියලා තේරෙන්නේ නැහැ. ඒ සත්තු සමහර අය දැන් නිකන් ඔහොම ඇවිදලා තුවාල වුණාම අර ලේරහට ඒක ලෙව කනවනේ. සමහර සත්තු ඉන්නවා ලේරහට කකුලම කනවා. නෑ. ඒත් එයා දන්නේ නැහැ. අපි මේ කෑගල්ලේ දැම්ම මෑතක ඒ සතා හාගේ තුවාලයක් තිබිලා තියෙනවා. උදේ එළි වෙන ටිකට අර හොඳට කියන්නේ පණ නැතුව හොඳට තියෙන කකුල කාලා. කකුල කාලා. ඔව්. ඉතින් මල්ලි දැන් ඔය වගේ එකතෙන් වෙච්ච බව් හම්බෙනවනේ. ඔව්. වැඩිම කාලයක් එකතෙන් වෙලා හිටපු බව්වට කරත්තයක් දුන්නේ මතකද ඒක? ඔව්. මම දීලා තියෙන අවුරුදු 7ක් පානදුරේ බව්වෙක්. අවුරුදු 7යි. යා සාමාන්‍ය ටිකක් ලොකුයි. හැබැයි හොඳට බලාගෙන තියෙනවා. තුවාල මොකුත් නැහැ. හැබැයි අර කකුල් දෙක දික් කරන්නවත් මොකුත්ම කරන්න බෑ. මොකද ඒ ඉන්න විදිහට මිදලා ඒවා තනිකර මේ ගල් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ රෝද කරත්තට දාගන්න ටිකක් සෑහෙන අමාරුවක් වුණා. මොකද අපි ওই කකුල් දෙක පිටිපස්සෙන් එල්ලන්න ඕනේනේ. නැත්තම් බිම ගෑවිලා ඕක තුවාල වෙනවනේ. ඉතින් කොහොම හරි කරලා ඒ අභියෝගෙත් ජය ගත්තා. කොහොම හරි අවුරුදු 7කින් එයා ඇවිද්දුවා. මම හිතන්නේ ඒ ගෙදර හිටිය ඇන්ටි හැම බදාගෙන ඇඬුවා. ඒක මම හිතන්නේ මට ජීවිතේ අමතක වෙන්නේ නැහැ ඒ සිදුවීම. මොකද ඒ සතුට ඒ කට්ටියගේ ගෙදර තිබ්බ සතුට. මොකද එයාලා හැම වෙලේම මෙයාගේ දේවල් කරන්න ඕන. කියන්නේ ඔක්කොම එකම තැන නෙවෙන්නේ. දැන් මේක හරියටම අර සාමාන්‍යයෙන් කිව්වොත් අසනීප වෙලා ඉන්න මේ අම්මා තාත්තා ඒ වගේ බලා ගන්නවා වගේ වැඩක් තමයි මේක. නිතරම ඉන්න ඕන, නිතරම බලන්න ඕන. මොකද එහෙම නැත්තම් අර එක එක රෑෂ් ඇවිල්ලා විස බීජයක් ගිහිල්ලා එහෙම වුණාම අර ඉන්න තත්ත්වෙන් තවත් දරුණු වදටපත් වෙනවා. ඉතින් මේක මං කියන්නේ හැබැයි ඉතින් මේක මේ ඇත්තටම ඒ වගේ සිදුවීමක් දැක්කොත් මම හිතනවා ජීවිතේ මාරු විදිහට තේරුම් ගන්න පුළුවන්. මොකද මේ අපි සමහරක් විට පිටින් බලන දේවල් නේ කියන්නේ. සමහරක් විට දැන් මේකේ මම වීඩියෝ එක දාන එකේ සමහරක් විට දකින්නේ අර එයා සතුටින් ඇවිදගෙන එන එක විතරයි. ඔව්. ඒ වුණාට එහෙම නෙමෙයි. ඒක එතෙන්ට ගියපුවාම තමයි අපි ඒ සතා ඉන්න විදිහ ඒ සතාගේ තියෙන තත්ත්වය කොහොමද කියලා. ඒ කියන්නේ අපි ගියපුවාම සමහරක් වෙලාවට බුරනවා. සමහර ඒ කියන්නේ ඇඟේ වේදනාවට යකෙක් වගේ. හැබැයි ඉතින් අපි ගිහිල්ලා රෝද කරත්තේ දාලා චුට්ට ඒ කියන්නේ රෝද කරත්තේ දාලා මට හැබැයි මේ වෙනකන් එකම බව්වෙක්වත් තාම හපලා නැහැ. ඒක මන් දන්නේ මොකද්ද කියලා. ඒක ඉතින් අර සබහා දහමත් එක්ක තියෙන ගනුදෙනුවක්. ඉතින් එක්කෙනෙක්වත් හපලා නැහැ. ඔය දාපු 100කටම විතර එක්කෙනෙක්වත් හපලා නැහැ. ඉතින් අර එයාලට දැම්මහම මගෙත් එක්ක මාර පෙන්ෂිප් එකක් එනවා. කියන්නේ දකින්නේ අද. දැකලා රෝද කරත්තේ දාන්න සාමාන්‍යයෙන් පැයක් දෙකක් තුනක් විතර එත්තකම් බුරනවා සමහරක් අය. රෝද කරත්තේ දැම්මහම මේ ලස්සනට වීඩියෝ වල යන්නේ එයාලා කියන්නේ බල යනවා ස්තුති කරනවා කියලා මම හිතනවා. මොකද මම ওই වීඩියෝස් දානකොට අපේ බව්වන්ට ආදරය කරන එක කියන්නේ මල්ලි වාට ස්තුති කරනවා. මම හිතනවා ඉතින් ඒක එහෙම අර සබහා දාමත් එක්ක ගනුදෙනුවක් කරනකොට ඒකේ ආපහු ප්‍රතිඵලයක් අපිට තියෙනවා. ඉතින් මම හිතනවා මේ ප්‍රතිඵලේ සමහරක් විට ඉතින් මම හිතනවා මම මේ වැඩේටම තමයි මේ ඇවිල්ලා ඉන්නේ කියලාත්. මොකද මම ඒ කියන්නේ මට ඒක දැක්කහම සමහරනේ මට බව්වෙත් දැක්කොත් මට මෙයා ඇවිදවන්නටම හිතෙනවා. මං ඉතින් ඒක කොහොම හරි කරලම තමයි එන්නේ ඇවිදවල එන්නේ. මට ඒක පැයක්ද දෙකක්ද තුනක්ද හතරක්ද එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි ඔය බදුල්ලේ ගිහින් දැම්ම බව්වෙක්ට උදේ 9ට ගියේ. ඒක හදලා දාලා මෙයා ඇවිදිනකොට 6යි. ඔව් 6 වෙනකම්. ඔව්. ගෙදර එනකොට පාන්දර 3යිද කොහොද මං හිතන්නේ. ඉතින් සෑහෙන කැපකිරීමක් සෑහෙන පින් අතේ වැඩක් මේ මල්ලි කරනවා මේ ලංකාවේ ඇතුලේ හැමතැනම ගිහිල්ලා මේ අසරණ වෙච්ච බව්වන්ට. ඉතින් බව්වන්ට ආදරය කරන මේ වගේ දේවල්ට උපකාර කරන්න කැමති අය ඉන්නවනම් මේ මල්ලිට පොඩ්ඩක් මැසේජ් එකක් දාලා කතා කරලා බලන්න. එතකොට අපිට පුළුවන් තවත් බව්වෝ විශාල ගානකට මේ සත්කාරය කරන්න නේද? ඔව් අනිවාර්යයෙන්ම. මොකද ඒක කරන ඒ කියන්නේ තව කෙනෙක් සතෙක්ට රෝද කරත්තයක් දාන්න බාර ගන්නම් කියලා හරි කියනවා කියන්නේ ඒක මාර්ම පින. මොකද දැන් ගොඩක් අය මට කතා කරනවා සමහරක් වෙලාවට මේ තමන්ගේ බබාගේ උපන්දිනේට මේ මල්ලි කේක් කපන්නේ. මල්ලි අපි කේක් කපන්නේ අපි මෙහෙම කරමු. අපි ඔයාට බව්වෙක් ඇවිදවන්න පුළුවන් නම් මට වීඩියෝ එකක් එවන්න මල්ලි අපි ඒ බව්ව ඇවිදමු. මොකද අපි මේ මුදල්
මේ නිකන් කේක් ගෙඩියක් කපලා නිකන් විනාශ කරනවට වැඩිය ඔව්. අර ඇවිද ගන්න බැරි සතෙක්ට ඒ කියන්නේ ඒ සතුටක් දීලා දවස් කීපයක් හරි මාසයක් හරි අවුරුදු ගාණක් හරි ඇවිදින්න පුළුවන් නම් ඉතින් ඒක මල්ලි අපිට මාර සතුටක් කියලා කියනවා. ඉතින් ඇත්තටම මම ඒක මේ මාර විදිහට අගය කරනවා. මොකද ඒ තරම් එහෙම හිතන්න පුළුවන් කට්ටියක් ඉන්නවා කියන්නේ ඇත්තටම මට ගොඩක් සතුටුයි. ඒ කියන්නේ ඔව් ඔව්. ඒ කියන්නේ හැම පිනකටම සමහරක් වෙලාවට මේකක් කරමු මල්ලි අපි එහෙම කට්ටිය ඉන්නවා. ඔය රටේ ඉන්න අක්කලා කීප දෙනෙක් ඉන්නවා. එයාලට ඕනේ ඇවිද්දවන්නමයි. මල්ලි මේ සතත් ඇවිදු. මල්ලි මේ සතත් ඇවිදු. මල්ලි මේ සතත් ඇවිදු. ඉතින් අර එහෙම තියෙනවා. ඉතින් ඒකත් මට ඇත්තටම ලොකු ශක්තියක්. මම ඇත්තටම මතක් කරන්න ඕනේ කීප දෙනාම මේ මාර ලොකු පිනක් කරගන්නවා. සමහරක් විට ඉතින් එයාලට පින් කරගන්න අවස්ථාවක් නැහැ. මොකද ඒ කරන රැකියාවත් එක්ක. ඒ වුණා ඉතින් මම මාර්ගයෙන් ඒ දේ එයාලට කරලා දෙන්න මටත් ලැබීම මං සතුටා. මොකද මං සෑහෙන දේවල් කරලා තියෙනවා සත්තු වෙනුවෙන් බව්වෝ වෙනුවෙන් ඔපරේෂන් කරනවා පාරවල් වෙන්න මේ බව්වම්ල ඔපරේෂන් කරනවා ඒ වගේ දේවල් ගොඩක් කරනවා ඉතින් අර ඒවා ඉතින් මං ලොකුවට මුකුත් දාන්න යන්නේ හැබැයි මම මේක අර සෝෂල් මීඩියා වලින් දාන්නේ මේ වගේ සතෙක් හිටියොත් අපි මඟ අරින්න හොඳ නැහැ. ඔව් දැනුවත් වෙන්න දැනුවත් වෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒක දැනගන්න තමයි මේක ඇත්තටම මේ ওই සෝෂල් මීඩියා වල දැන් මම ඊට කලින් ඇත්තටම දැම්මේ නැහැ මගේ පාඩුවේ මට පුළුවන් දේ මං කරගෙන ගියා. හැබැයි ඉතින් මට මේක තේරුණා මෙහෙම සත්තු ගොඩක් ඉන්නවා කියලා. ඔව්. මොකද දවසකට ඒ කියන්නේ ওই වීඩියෝ දැකපු ප්‍රමාණය විතරයි ඔය. ඒ කියන්නේ තව නොදකපු ප්‍රමාණය සෑහෙන්න ඉන්නවා. එතකොට දවසකට කෝල් 20ක් 30ක් එහෙම බව්වෝ ඉන්නවා කියන්නේ ඉතින් ඒක මං හිතන්නේ අපේ රියදුරු මහත්තුරු පොඩ්ඩක් මම මේලා කියන එකත් කල්පනා කරලා බලන්න සමහරක් විට ඉතින් අර එන වේගෙත් එක්ක මේ වාහනේ බ්‍රේක් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඔව්. හැබැයි ඉතින් පොඩ්ඩක් කල්පනාවෙන් ගියොත් අර බව්වා ඉන්න ජීවිත කාලෙම අර විදවන්න තියෙන එක අඩු කරගන්න පුළුවන්. එතකොට ඒ වගේ ඇක්සිඩන්ට් එකක් වුණාම මේ ගෙදර කට්ටි එයාලත් මාර විඳවිල්ලක් විඳවනවා. මොකද සාමාන්‍යයෙන් අපි කියනවා බව්වෙකුත් සාමාන්‍යයෙන් පවුල් එක්කෙනෙක් කියලා කියනවා. එතකොට ඉතින් අර එහෙම වුණාම මේ ගෙදර කට්ටියත් විඳවනවා. අර බව්වගේ ජීවිත කාලෙම බව්වා ඒ විදිහට ඉන්න ඕන. ඉතින් ඒක නවත්ත ගන්න ටිකක් හරි පුළුවන් නම් වටිනවා කියලා කියනවා. දැන් මල්ලි අපි දැකලා තිනවා මේ සෝෂල් මීඩියා වල එහෙම ඔය වගේ කරත්ත පිටරටින් එහෙම ගෙන්නනවා. දැන් ඒකයි දැන් ඔයා හදන එකයි අතර මොකක් හරි වෙනසක් තියෙනවද? ඒක කියන්නේ සහ මුලින්ම වෙනසක් තියෙනවා. මොකද අපි කරන්නේ බව්වගේ ඇඟේ මිම්ම අරගෙන මිම්මට හදන එකක් කරන්නේ. මිම්මක් ගන්නවා. ඔව් මිම්ම අරගෙන අපි මේ මිම්මට තමයි යාගේ හදන්නේ. දැන් මේක පිටරටින් ගෙනාවොත් එහෙම ඔය හැම බව්වෙක්ටම හරියන විදිහට තමයි ඒක තියෙන්නේ. එතකොට අර ඒක පැද්දෙන එක එහෙම තිබ්බහම මේ බව්වගේ වෙන්නේ අර වෙලා තියෙන තව කොන්දේ සුසුන්නාවේ පොඩි ඩැමේජ් එකක් හරි තියෙනවනම් තව අර පැද්දෙන්න ගියපුවාම ඒක තවත් වෙන්නේ තවත් දරුණුවට යනවා. එතකොට අර පිටරටින් ගේන ඒවා ගොඩක්ම අපිට තමයි ආයි කතා කරලා කියන්නේ. ඒ කියන්නේ ඒක යාලට දාන්න බෑ. එක්ක උස වැඩි, එක්ක කොටයි, එක්ක දික් කරන්න බෑ. එහෙම ප්‍රශ්නද. දැන් අපි හදන එක අපි නට් දාලා හදන්නේ ඒක බව්ව ලොකු වුණත් පොඩි වුණත් ඒක පොඩි කරගන්න පුළුවන්. එතකොට අර ඔතන වෙනස තියෙන්නේ අර ගේන දේත් එක්ක අපි ගිහිල්ලා එහෙම දාලා අපි ගන්න මිම්මක් අනුව බලලා තමයි එතන අපි ගිහින් දාන්නේ. දැන් මේ වගේ පිටරටින් ගේන එකක් ගෙනල්ලා දැම්මොත් එහෙම ඒක ඒ කියන්නේ 100%ක් හරියන්නේ නැහැ. හරියන තැන් තියෙන්න පුළුවන්. ඒ වුණාට ඒක අර ගොඩක්ම සතා වෙනුවෙන් කරන වැඩක් නම් අර නිකන් දාන්නම් වාලේ දාලා වැඩක් නැහැ නේ. මොකද අපි කරන්න ඕනේ සතාට ඇවිදින්න පුළුවන් කන්නේ කරන්න පරමාර්ථය තියෙන්න ඕනේ සතා ඇවිදවන එක. ඒතකොට නිකන් අර රෝද කරත්තයක් දාන්නම් දාලා කියලා නිකන් ඒ විදිහට දැම්මොත් සතා ගිහින් ඔහොම පැද්දි ගියොත් ඒක ඒ සතාට වෙන තවත් අනතුරක් ඒක. ඔව් ඒ කියන්නේ සමහරට ලෙඩේ වැඩි වෙන්නත් පුළුවන්. සමහරට වැඩි වෙනවා. මොකද සුසුම්නාව ඩැමේජ් නම් ඕකේ පැද්දෙන්න ගියොත් ওই සුසුම්නාව පිටිපස්සහ පැද්දෙනවනේ. එහෙම වුණාම ප්‍රශ්නයක්. දැන් අපි කරන එකේ වෙන්නේ අපි මිම්මටම හදලා ගානට හදලා එයාට ආයි එහෙම පැද්දෙන්න මොකුත් කරන්න බෑ. අනිත් එක ඉතින් අර ඕක දැන් මිම්මක් අරගෙන හදලිවරලා කුරිය සර්විස් එකේ යවුවා කියලා ඒකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොකද ඒ සතා ඉන්න තැනට යන්න ඕන. ඒ සතා ඉන්න තැනට ගිහින් ඒ සතාට දාලා බලන්න ඕන. මොකද දැන් අර අපි දාන හින්දා අපි දන්නවා මේ සතාට මේක දැම්මහම චුට්ටක් එහෙ මෙහෙයා පොඩ්ඩක් මේව කරනවනේ මෙයාට මේක පොඩ්ඩක් අමාරුයි කියලා. එතකොට අපි කරන්නේ ඒක එතනින් දදා ඒක කප හදන්න ඕන එක. ඒක අර ලේසි වැඩක් නෙමෙයි. සෑහෙන පැය ගාණක් යන වැඩක්. ඉතින් අර විදිහට කුරිය සර්විස් එක කවුරු හරි එකක් හදලා ඕඩර් එකක් දාගත්තත් ඒකෙන් සමහරක් විට ඒ වෙලාවේ ඒක හදන්න බැරි වුණොත් දාගන්න බැරි වුණොත් මොකද යාලා දන්නෙත් නැහැ ඔක දාගන්න. එහෙමනේ. දැන් අපි ගිහිල්ලා ඒක අපි මුලින් ඉඳලා ගලවන විදිහ, දාන විදිහ, ඊට පස්සේ යාගේ
ඇන ටික දැන් තද කරන විදිහ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ගැලවුණොත් ඒක හදාගෙන අපි ඒ ඔක්කොම කියලා දෙනවා. මොකද අපි ගිහිල්ලා එක්සර්සයිස් එකකුත් කරලා දෙනවා මෙයාට. ඒ කියන්නේ දාලා මෙයාට පැයක් විතර අපි ඇවිද්දවනවා. ඒක තමයි ඇත්තටම වටින්නේ. මොකද අවුරුදු ගාණක් හිටිය එක්කෙනෙක් එකපාර මේ වගේ ගැජට් එකක් දැම්මහම එයාට ටිකක් හරි අමුතුයි. මොකද ඕක දැම්මහම දුවන්න බලනවා, පෙල්ල ගන්න බලනවා. ඒ හින්දා ඉතින් අර මම හිතනවා ඒක අර හරි මිම්මකට දෙයක් හදලා දානවා නම් ඒ 100%ක් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒක අර සතා වෙනුවෙන් කරනවා නම්. right. ඉතින් ඇත්තටම ලංකාවට මේ ආපු වෙලාවේ මෙන්න මේ වගේ සුන්දර හදවතක් තියෙන කොල්ලෙක් මට හම්බුණා. ඉතින් ඒකයි මේ වීඩියෝ එකක් කරේ. ඉතින් මල්ලිත් මම අද අපේ ගෙදර එන්න කිව්වේ ඒකයි. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔන්න මල්ලිට කතා කරන්න පුළුවන්. තමන්ගේ බව්වට මේ වගේ කරත්තයක් හදාගන්න සහ ඔයගොල්ලෝ දන්න එහෙම බව්වෝ ඉන්නවා නම් ඔන්න කතා කරලා ඒ බව්වට ගේකුත් හොයලා දීලා එයාට ආපහු ඇවිද්දන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. ඉතින් මල්ලි ගොඩක් පින් ඔයාට මේ වැඩේ කරගෙන යනකොට ලංකාව පුරාම. ඉතින් ආයෙත් මතක් කරනවා මේක නොමිලේ ගන්න අවස්ථා තියෙනවා. හැබැයි ඉතින් මේකට පිරිවැයක් යනවා. ඒ පිරිවැය දරන්න පුළුවන් ආර්ථික ශක්තියක් තියෙනවා නම් ඒ පිරිවැය දරලා මේ මල්ලිට සහයෝගයක් වෙන්න සහ මේ වගේ වැඩවලට දායක වෙන්න කැමති නම් ඔය පිටරටින් ඉන්න අය විශේෂයෙන් කතා කරන්න මල්ලිට. කතා කරලා ඔයගොල්ලන්ටත් පුළුවන් මේ පින් අතේ වැඩේට දායක වෙන්න. නේද? ඔව් අනිවාර්යයෙන්. එහෙනම් මල්ලි ස්තුතියි.